නිවසේ දකුණු පසින් ඇසුණු අප්පුවගේ කෙඳිරිලි හඬින් සපුමල් එදෙස බැලීය. දුටු දසුනින් සපුමල් එක්වරම තැතිගත්තේය. ජානක! අප්පුවගේ දෑත් පිටිපසට කර කණුවක ගැට ගසා තිබිණි. සපුමල් සහ ජානක දිවගොස් ඔහුව මුදාගත්හ. මොකද උනේ අප්පෝ? කෝ සඳමලේ? කොහෙන්දෝ ඉඳලා ආපු උන් වගේක් අපිව බැඳලා දාලා ඕව අරගෙන ගියා. සපුමල් දෑත් ඔළුවෙහි ගසා ගත්තේය. අප්පෝ කුස්සිය වෙත දිවගොස් ගැට ගසා සිටි සෝමා මුදා ගත්තේය. සපුමල්ට කිසිත් කතා කරගත නොහැකි විය. දෙදෙනාම කුස්සිය වෙතට ආවේය. කුස්සියෙහි බිම පෙරළී ඇති කට්ලට් භාජනය සපුමල් දුටුවේ එවිටය. ඔහුගේ දෙපා පණ නැති වන්නාක් මෙන්ය. හේ කුස්සියේ වූ කුඩා බංකුව මතින් ඉඳගත්තේය. මූණ වහගත්තේ උන් තුන්දෙනෙක් ඇවිල්ලා අපිවත් ගැට ගහලා සිහිය නැති කරලා අර අහිංසක කෙල්ලව අරගෙන ගියා මහත්තයෝ. අනේ අර අහිංසක කිරිසප්පයා. සෝමා පොළවේ හැපෙමින් හඬන්නට වූවාය. දැන් කලබල වෙන්න එපා නැන්දේ. අපි සඳමලිව හොයාගමු. ජානක සෝමා අස්වසාලන අටියෙන් කීවේය. සඳමලී හමු වූ තැන සිට සියලු මතක සිතුවම් පටයක් මෙන් සපුමල්ගේ හදවතෙහි මතකයට නැගෙමින් තිබින. සපුමල්ගේ දෑස්වලින් කඳුළු වැල් කඩා හැලින. දැඩි වේදනාවකින් හදවත පැලී යන්නාක් මෙන්ය. කෙදිනකවත් නොදුටු කඳුළක් ප්‍රථම වරට සපුමල්ගේ දෙනෙතින් කඩා හැලෙන දුටු ජානකද බෙහෙවින් සංවේගයට පත් වූයේය. මේ දැනෙන්නේ තම පියා මියගිය දිනේ තමාට දැනුණු වේදනාවම නොවේදැයි සපුමල්ට සිතින. මේ පහත් ක්‍රියාව කළේ කවුරුන්දැයි සපුමල්ට සිතන්නට කෙනෙක් නොවිය. කෙසේ හෝ සඳමලී සොයාගත යුතුය. ඒත් කොහේ කියලා හොයන්නද? සපුමල්ගේ හදවතෙහි ඉතිරි වූ පැනය එය විය. සඳමලී තිලකා සමග බෙහෙවින් කුළුපග වූවාය. ජීවිත කාලයේ තමා විඳි දුක් ගැහැට සියල්ල තිලකාට පවසන්නට සඳමලී මැලි නොවූවාය. අවසානයේ තමාගේ ගැලවුම්කරුවා වූ සපුමල් පිළිබඳව කියන විට සඳමලීගේ දෑස් කඳුලින් තෙත් වූවාය. සපුමල් කියන්නේ දෙවි කෙනෙක් වගේ මහත්තයෙක් අක්කේ. දැන් මහත්තයා මාව හැම තැනම හොයනවා ඇති. දැන් ඔය හැම දෙයක්ම අමතක කරන්න නංගී. හිත හදාගෙන තියෙන හැටියකට ජීවත් වෙමු. සඳමලීගේ දෑස්වලින් කඳුළු වැල් කඩා හැලින. මොන දේ අමතක කළත් මට මගේ මහත්තයයි සපුමල් මහත්තයයි මැරෙනතුරු අමතක කරන්න බැරි වෙයි අක්කේ. මගේ මිනිහමලේ පැටිය බඩේ ඉඳිද්දි නංගී. උඹ වගේම දුක්ඛන්දක් මාත් උහුලලා තියෙනවා. මිනිහ වෙනුවෙන් තනියම දරුවා හදාගෙන ජීවත් වෙන්න මම තීරණය කළා. එකේ කාලාව මාත් එක්ක මකුල් නටන්න. මගේ හිත ඒවට නැමුනේ නෑ නංගී. මම 4 පෝයට ආරණ්‍යයේ සිල් ගන්නවා. මට දුක තුනී කරගන්න මහ කාලයක් ගියේ නෑ. කොහෙද ඔය කිව්ව ආරණ්‍යය තියෙන්නේ? සඳමලී ඇසුවාය. ඔන්න ඔය පේන ඉස්සරහ කන්දේ. තිලකා නිවස ඉදිරිපිට ඇති කන්ද දෙසට අත දිගු කළාය. යමන් කොහෙට මාත් එක්ක? සඳමලී හිස සැලුවාය. අක්කලා ජීවත් වෙන්නේ කොහොමද එතකොට? සඳමලී තිලකා දෙසට හැරුණාය. අපිට තිබුණ කුඹුරු කෑලි කීපයක්. අපේ මිනිහම තමා කොලේ. දැන් ඒ ටික අඳේට දීලා තියෙන්නේ. ඒකෙන් ජීවත් වෙන්න සෑහෙන්න වී ලැබෙනවා. තව ඔය එළවලු භෝග ටිකක් හේනේ හිටවල තියෙනවා. බය නැතුව ඉඳින් මම උඹව බඩගින්නේ තියන්නේ නෑ. අනේ මම එහෙම හිතලා ඇහුවා නෙවෙයි අක්කා. එතකොට අක්කගේ තාත්තා පේන්නේ නැත්තේ? උන්ද එළි වෙනකොටම එළවලු භෝග ටිකකුත් ඇන්න කඩපොලට ගියා. අද පොළ දවස දැන් මගේ නැවැති. මේ ගමේ ඉන්නේ ගොඩාක් දුප්පත් මිනිස්සු නංගී. ඔය කුලියක් මලියක් කරලා එළවලු භෝගයක් වවාගෙන කාලා ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන්නේ. අල්ලපු ගමේ තිබුණ ගාමන්ට් එකක්. මේ ගමෙත් ගොඩක් කොල්ලෝ කෙල්ලෝ 54ක් හොයාගත්තා ඒක තියෙද්දි.
ගමේ උන්ගෙම කරුමෙට ඒකත් වැහිලා ගියා. තිලකාද බොහෝ දේ සඳමලී සමග කියා පෑවාය. තිලකා සඳමලීට තම පවුලේ සමාජිකාවකටසේ සැලකුවාය. සපුමල්ගේ වාහනේ දෙනියාය මොරවක මාර්ගයේ ඉදිරියට ඇදෙමින් තිබින. සපුමල් සිටියේ බොහෝ සංවේගයෙන් යුතුවය. දිව්‍යා ඔය වැඩේ කෙරුවා වෙන්න බැරිද? ජානක ඇසුවේය. පිස්සුද ජානක? දිව්‍ය එච්චර දෙයක් කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. සැක කරන්න කිසිම කෙනෙක් නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ. මට හිතෙන්නෙම පොලිසියට එන්ට්‍රියක් දාන්න. ඔය ඉතින් ආයෙත් කියනවා එන්ට්‍රියක් දැම්ම වගේ නෙවෙයි. පස්සේ එන ප්‍රශ්න වලට මෝන දෙන්න ගියාට පස්සේ. ඕවැය පරීක්ෂණ පවත්වනකොට පොලිසියෙන් එන්න යන්න ගත්තම හැමෝම දැනගනි උඹ ගෑණියෙක් දෙයාගෙන හිටිය කියලා. හැබැයි කරනව නම් කරන්න එක දෙයක් තියෙනවා. මොකද්ද? කෙල්ලගේ පින්තූරයක් පත්තරේ දාම හොයා දෙන්න කියලා. ඒ පින්තූරයක් කොහෙන්ද හොයන්නේ? ඇයි බං පින්තූරයක් නැද්ද? නෑනේ. ජානක ජීප් රථය අයින් කර නතර කළේය. ඇයි නතර කළේ? ගණින්කෝ බංගලෝයකට කෝල් එකක්. ඒ මොකටද? සමහර විට සඳමලීගේ බෑග්ස් වල ෆොටෝ එකක් තියෙන්න පුළුවන්. ඒකත් ඇත්ත. සපුමල් වත්තට දුරකථන ඇමතුමක් දුන්නේය. ඒ අනුව සෝමා සඳමලීගේ සියලු බෑග් පරීක්ෂා කර බැලුවාය. ඇයට හමු වූයේ සඳමලීගේ කුඩා වයසේ ඡායාරූප කිහිපයක් සහ අපැහැදිලි හැඳුනුම්පතක් පමණි. ඇය දුරකථන ඇමතුමක් ගෙන ඒ බව සපුමාට කීවාය. ෂේ දැන් මොකද කරන්නේ? මොනවා කරන්නද ඉතින් දැන් යමන්? ජානක ජීප් රථය පන ගැන්වීය. මම වාහනේ ගන්නද? සපුමල් ඇසුවේය. ඕන නෑ. මමම ගෙනියන්න. උඹ කල්පනා කර කර ගිහිල්ලා මේක කොහේ හරි ඇන්නොත් දෙන්නටම ඇඩ්මිට් වෙන්න වෙන්නේ. ජානක කියාගෙන ගියේය. අපි කොහොමද සඳමලීව හොයාගන්නේ? ටික දවසක් සද්ද නැතුව ඉඳලා බලමුකෝ. මොකක් හරි හොඩුවාවක් හොයාගන්න බැරි වෙන එකක් නෑ. මම නම් කියන්නේ ඔය හැම දෙයක්ම අමතක කරලා දාලා දිව්‍යව බැඳලා පාඩුවේ හිටියනම් හරි කියලා. එක අතකට මේක උඹට ලැබිච්ච chance එකක්. ඒ කෙල්ලව අමතක කරන්න නම් මම මැරිලා ඉපදෙන්න ඕන ජානක. ඒ කෙල්ල එක කතා කරන වචනයක් ගානේ මගේ හිතට දැනුනේ ලොකු සැනසීමක්. ඒක මොන වගේද කියලා තේරුම් කරන්න මට තේරෙන්නේ නැහැ. දිව්‍යක කොච්චර කතා කළත් කවදාවත් මගේ හිතට දැනිච්ච සැනසීම දැනිලා නැහැ. ඒක තමයි ඇත්ත. ඔය ඔක්කොම උඹේ හිතේ තියෙන මනස්ගාත. උඹ යටිහිතින් දිව්‍යව ප්‍රතික්ෂේප කරනවා. ඉතින් කොහොමද යාගේ වචන සැනසීමක් වෙන්නේ? පුංචි කාලේ ඉඳලා අපි හැදුනේ එකට, කෑවේ බිව් එකට, නිදාගත් එකට. දිව්‍යට මොනවා හරි කෑමක් ලැබුණොත් ඉස්සෙල්ලම ගෙනත් දෙන්නේ මට. මාත් එහෙමයි. ලෙඩක් දුකක් හැදුනොත් මගේ ළඟින් හෙල්ලුනේ නැහැ. මම මේ අතීතයට අදටත් ආදරේ. ඒත් පස්සේ දිව්‍ය ගොඩක් වෙනස් වුණා. ඇත්තටම මේ වෙනකොට දිව්‍ය ආදරය කරන්නේ මට වඩා මගේ දේපලවලට. ඒක මම හොඳටම දන්නවා. ඒ නැතත් දිව්‍ය ගැන මගේ හිතේ තියෙන සහෝදර බැඳීමක් විතරයි. ඒක අදත් හෙටත් එහෙමමයි. හිතට එකඟ නොවී දිව්‍යව කසාද බැඳලා මම කොහොමද ජීවත් වෙන්නේ බං? දින සති නොදැනීම ගෙවී ගියේය. සපුමල් සඳමිලේ සොයා ගැනීමටගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ වී ගියේය. ඔහු ඒ පිළිබඳව දැඩි කනස්සල්ලෙන් පසුවිය. ඇගේ මතකය විටින් විට සිතට ආවේය. හැකිතාක් මනස සංසුන්ව තබා ගැනීමට සපුමල් උත්සාහ ගත්තේය. පුතා මොකක් හරි ප්‍රශ්නයක තින්නේ? පසුගිය දින කිහිපෙම සපුමල්ගේ යම් වෙනසක් දුටු තලතා ඇසුවාය. ඇයි අම්මේ? පහුගිය දෙකේම පුතාගේ ලොකු වෙනසක් පේනවා. එහෙම දෙයක් නෑ අම්මා. මම මේ කල්පනා කළේ ලෝන් එකක් නොදා ෆැක්ටරි එක ගොඩ ගන්න බැරි වෙයි කියලා. ඇයි පුතා? මේ මාස කීපෙම කිසිම ලාභයක් නෑ අම්මා. මැෂින් කැඩෙන එකේ ඉවරෙකුත් නෑ. තර්ඩ් සෙක්ෂන් එකේ මැෂින් වල දැන් වැඩ කරන්න අමාරුයි. ටැග් මැෂිනුත් කීපයක්ම කැඩිලා. කැඩෙන තරමට මෙකැනික්ලා දෙන්නටත් කරගන්න බෑ. හොඳම දේ ලෝන් එකක් ගහලා අලුත් මැෂින් ටිකක් ගමු. ලෝන් ගැහුවා වගේ නෙවෙයි පුතා. ඕකෙන් මෙපයි ගෙවන්න. ඉතින් ඒක අවදානමක්. අවදානමක් නොගෙන බිස්නස් කරන්න බෑ අම්මා. වැඩ එනවනේ. කරගන්න බැරි කමනේ තියෙන්නේ. පුතාගේ කැමැත්ත.
කරන දෙයක් හොඳට කල්පනා කරලා බලලා කරන්න පුතා. සපුමා තම සිතෙහි කැකෑරෙන ප්‍රශ්නය යටපත් කර ගනිමින් ආයතනයේ ඇති ප්‍රශ්න මාලාවක් මව සමග කියා පෑවේය. ඒ සමගම මෝටර් රථයක් පැමිණ නිවසෙහි ගේට්ටුව අසල නතර විය. ඉන් බැසගත්තේ වැදගත් පෙනුමැති මිනිසුන් දෙදෙනෙකි. එක් අයෙකු අත ලිපිගොනු කිහිපයක් විය. ඔවුන් විවෘත ආලින්දයේ සිටි සපුමල් හා තලතා වෙත පැමිණියහ. කවුද පුතා? දන්නේ අම්මා. මේ මිස්ටර් වීරසිංහගේ ගෙදර නේද? ඔව් මහත්තයලා. මම සේපාල රාමනායක. මේ ලෝයර් විතානාරච්චි. ඉඳ ගන්නකෝ. බොහොම ස්තුතියි. දෙදෙනා ආලින්දයේ ඇති අසුන් දෙකක ඉඳගත්හ. මොකක් හරි උමනාවකටද? සපුමල් කුතුහලයෙන් ඇසුවේය. තලතාද අසල ඇති අසුනේහි ඉඳගත්තාය. ඇත්තටම අපි ආවේ වැදගත් කාරණයකට. අපිට ගොඩක් කනගාටුයි. අපිට ආරංචි වුණා මිස්ටර් වීරසිංහ නැති වුණා කියලා. මිස්ටර් වීරසිංහ එයාගේ දේපළවල ඔප්පු ටික මා ළඟ තියලා 2,85,00,000ක් කරගත්ත ණයට. සපුමල්ගේ හා තලතාගේ දැස් විසල් වී ගියහ. මේ තියෙන ලියවිල්ල. ඔප්පු ටිකත් මම ගාව තියෙනවා. දැන් මට මේව සින්න වෙලා තියෙන්නේ. තලතා පපුවට අත තබා ගත්තාය. අපි ඔය කිසි දෙයක් දන්නේ නෑනේ. තලතා කෙඳිරිලි හඬින් කීවාය. සපුමල් ලියවිල්ල සහ ඔප්පු ටික අතටගෙන බැලුවේය. ඇඟලුම් කම්හල වත්ත සහ නිවසේ ඔප්පුවෙහි විය. කලබල වෙන්න එපා. මම රටේ ඉඳලා පෙරේද ලංකාවට ආවේ. මට මේ කිසි දෙයක් අවශ්‍ය නැහැ. මගේ සල්ලි ටික දීලා ඔප්පු ටික අරගන්න. මේ තියෙන මගේ ෆෝන් නම්බර් එක. මට කෝල් එකක් දෙන්නකෝ. සේපාල විසිටින් කාඩ් පතක් සපුමල් අත තැබීය. අපි ගිහින් එන්නම්. දෙදෙනා ගේට්ටුවෙන් පිටව යන තෙක්ම සපුමල් බලා උන්නේය. එක්වරම ඇසුණු ශබ්දයෙන් සපුමල් පිටුපස බැලීය. තලතා ක්ලාන්තව බිම ඇද වැටින. අම්මේ! සපුමල් වහාය ඔසවාගෙන ගොස් සැටිය මත හාන්සි කරවා ජල බඳුනක්ගෙන මුහුණට ජලය ඉස්සේය. එහෙත් ඇයින් ප්‍රකෘති තත්වයට පත් නොවූවාය. සපුමල් වහා ඇව රෝහල වෙත රැගෙන ගියේය. එක් නොසිතූ නිමේෂයකින් සපුමල්ට සියලු දේපල අහිමි වී ගියේය. නිවස සහ ඉඩම බේරා ගැනීමට මුදල් සපුමල් සතු නොවිය. ජීවිතයේ කෙදිනකවත් නැති තරම් අසරණ හැඟීමක් සපුමල්ට දැනින. පියා කෙරෙහි දැඩි තරහවක් සිතට ආවේය. මෙතරම් මුදලක් ගෙන පියා කුමක් කළාදැයි කිසිවෙක් නොදත්තේය. නොසිතූ සිදුවීමෙන් ඩංකන් සහ සුනෙත්‍රාද බොහෝ කම්පාවට පත් වූවේය. ඔවුන් රෝහල වෙත පැමිණෙන විට සපුමල් කර කියාගත හැකි දෙයක් නොමැතිව අසරණව උන්නේය. ඔයා බය වෙන්න එපා පුතා. මම ඔබලට පාරට වැටෙන්න දෙන්නේ නෑ. ඩංකන් සපුමල්ව අස්වසාලමින් කීවේය. ඔව් අම්මට හොඳ වුණාම ඔයාලා අපේ ගෙදර පදිංචියට එන්න. මොකද ඕන තරම් ඉඩකඩ තියෙන්නේ. හිතේ හැටියට ඉන්න බැරි ඈ. සුනෙත්‍රාද උපන් අනුකම්පාවෙන් කීවේය. මට හිතාගන්න බෑ මෙච්චර සල්ලි අරගෙන තාත්තා මොකද්ද කළේ කියලා. තාත්තා නැති උනේ අපිවත් නැති කරගෙන. සපුමල් කලකිරීමෙන් කීවේය. මැණික මිලදී ගැනීමට ඉඩකඩම් හිලව්වට තබා මුදල්ගත් බව ඩංකන් කිසිවිටක දැන නොසිටියේය. තම සහෝදරියට අත් වූ ඉරණම පිළිබඳව ඩංකන් දැඩි කනගාටුවට පත් වූයේය. සඳමලේ තිලකා සමග ආරණ්‍ය සේනාසනය වෙත ගියාය. එය දැඩි වනගහනයෙන් යුත් රමණීය භූමි භාගයක පිහිටා තිබුණේය. දෙන්න නංගි මම දරුව ගන්නම්. තිලකා සඳමලී අතවුන් දරුවා අතට ගත්තාය. නංගිට ඉතින් කඳු නැගල පුරුදු නැතුව ඇතිනේ. මේ වගේ කන්දක් නම් නැගලා නෑ. දෙදෙනා ආරණ්‍ය සේනාසනය වෙත ළඟාවන විට උපේකා මෑණියෝ ගල්තලයක් මත භාවනානුයෝගීව වැඩ සිටියාය. ශ්‍රියාලතා තවත් තැනක මිදුල අමදමින් උන්නාය. ඇය තිලකා සහ තවත් යුවතියක තමා දෙසට එනු දුටුවාය.
මේ දරුවා නම් කලින් දැකලා නැහැ. ශ්‍රියාලතා තමා අසලට පැමිණි සඳමලී දෙස බලා තිලකාගෙන් ඇසුවාය. "ඕ මෙයා අදමයි ආවේ. මේ නෝන තමයි අර මම කිව්ව ගාමන්ට් එක පටන් ගන්න යන්නේ." තිලකා ශ්‍රියාලතාව සඳමලීට හඳුන්වා දුන්නාය. "මේ නංගිටත් හොඳටම අහන්න පුළුවන්ලු." සඳමලී මද සිනහවක් පෑවාය. "මොකද්ද දුවගේ නම?" "මෙයා සඳමලී." සඳමලීට පෙර තිලකා උත්තර දුන්නාය. ඒ නම කියනවාත් සමගම ශ්‍රියාලතා තිගැස්සී ගියාය. ඇයගේ දෙනෙත් එක්වරම ගියේ සඳමලීගේ දකුණු කන් පෙත්ත වෙතය. කන් පෙත්තෙහි උපන් ලප 3ක් පේලියට ඇති අයුරු ශ්‍රියාලතා දුටුවාය. සඳමලී ළමා නිවාසයට බාර දෙන දිනයේ ඩංකන් කුලසේකර කියූ වදනක් ඇගේ හදවතේ රැව් පිළිරැව් දුන්නාය. මේ කනේ තියෙන උපන් ලප 3න් ඕන තැනකදී අපිට දරුවව අඳුනගන්න පුළුවන්. ශ්‍රියාලතාට ගත පුරා විදුලියක් යන්නාක් මෙන් දැනිනි. "දුවගේ ගෙවල් කොහෙද?" ශ්‍රියාලතා දැඩි කුතුහලයකින් යුතුව ඇසුවාය. "මට ගෙයක් නැහැ." සඳමලී කීවාය. "ඒ කිව්වේ?" "මම හැදුනේ ළමා නිවාසෙක." ශ්‍රියාලතාගේ දැස් විසල් වී ගියාය. ඇයගේ ප්‍රශ්න කිරීම තිලකාට යම් ප්‍රහෙලිකාවක් වූවාය. මේ නම් තම දියණියම බව ශ්‍රියාලතාට හැඟුණාය. "එතකොට පුතාගේ සම්පූර්ණ නම?" "සාරදා සඳමලී සුබසිංහ." සඳමලීගේ මුවින්නේ වචන ටික පිටවන විට ශ්‍රියාලතාගේ දැසට කඳුළු නැගී තිබින. "මම උඹේ අම්මා පුතේ ශ්‍රියාලතා." ශ්‍රියාලතා එක්වරම සඳමලීව තුරුළු කර ගත්තාය. සඳමලීට කිසිවක් සිතා ගැනීමට නොහැකි විය. ඉතින් යාළුවනේ ඊළඟ කොටසින් ඔන්න සඳමලී නවකතාව අවසන් වෙනවා. දුකයි නේද? හැබැයි ඉතින් ලස්සනට මේ රචනා කරලා තියෙන කතාව ඇතුලේ මම දන්නවා ඔයගොල්ලෝ ජීවත් වුණා කියලා. කොහොම හරි ඉතින් ඔන්න අවසානයේ කර අපි ළඟා වෙලා තියෙනවා. අනිවාර්යෙන්ම අපේ channel එක subscribe කරන්න කියන කාරණේ තවත් ගොඩාක් ආදරෙන් මතක් කරනවා. දැන් කැමැත්තෙන් ඉන්නේ ඊළඟට මොන නවකතාවද අපිට අහන්න ලැබෙන්නේ කියන කාරණේ මම දන්නවා අනිවාර්යෙන්ම ඔයා කල්පනා කරනවා කියලා. ඉතින් ලස්සන කතාවක් අපි සූදානම් කරගෙන තියෙනවා ඔයා වෙනුවෙන්ම ඉදිරියේදී ලබා දෙන්න. ඒ නිසා අනිවාර්යෙන්ම මතක් කරනවා අපේ channel එක subscribe කරලා තියාගන්න කියලා. හරි මම පුංචි ගියක් දෙන්නද? ඊළඟට ඔයගලන්ට අහන්න පුළුවන්කම තියෙන්නේ අපේ YouTube channel එකෙන් චන්දිමා ලංකා ස්වර්ණමාලි ලේඛිකාව විසින් රචනා කරපු ලස්සන නවකතාවක්. නවකතාවේ නම තමයි වස්සාන ගීතය. මම දන්නවා මේ නවකතාවත් අනිවාර්යෙන්ම ගොඩාක් ආදරෙන් වැළඳ ගනී කියලා. ඉතින් මේ ලස්සන නවකතාවත් ඉදිරියේදී රස විඳින්න දිගටම අපිත් එක්ක එකතු වෙන්න. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් ඉක්මනටම අපේ channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහට වාට තවත් ලස්සන නවකතා, කෙටි කතා රස විඳින්න අවස්ථාව තියෙන නිසා. එහෙමනම් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. සුබ දවසක්.